ශබ්ද නැති මොහොතක්, හුස්ම නවතින තත්පරයක්, ශරීරය නිහතමානී වෙයි, හෘදය නිශ්ශබ්ද වෙයි. නමුත් සිතත් නිශ්ශබ්ද වෙයිද? මරණයට ආසන්න වෙද්දී මිනිසා දකින්නේ අඳුරක් නෙමෙයි, ආලෝකයක්. තමන්ගේ ශරීරය පහලින් තියෙනවා වගේ, තමන්ම ඉහලින් බලා සිටිනවා වගේ. ඒ මොහොතේ බියක් නැහැ, වේදනාවක් නැහැ. අසීමිත සාමයක් සිත පුරා පැතිරෙනවා. මතකයන්, ළමා කාලය, ආදරය, වැරදි, කරුණාව සියල්ල එකම හුස්මක මැවිලා මැකිනවා. විද්‍යාව කියනවා ශරීරය නැවතුනත් මොළය තවමත් ආලෝක වෙන්න පුළුවන් කියලා. බුදුදහම කියනවා චුතිචිත්ත, ප්‍රතිසන්දිචිත්ත, ඒ අතර නවතින එක මොහොතක් තියෙනවා. near death experience කියන්නේ ඒ මොහොතද. මරණය අවසානයක් නෙවෙයි නම් ඒ සමහර විට වෙනස් තත්වයකට මාරුවීමක්, නිශ්ශබ්දතාවයක ආරම්භයක්.